අපි ඔයාලා වගේ පස්සේ දොරින් පැනලා යන අය නෙමෙයි යා. අනේ මේ නෑ මේ. අනේ අර මේ අවුරුදු 4ක් වගේ නෙවෙන්නේ 4කට කලින් ඇඩ්‍රස් නෑ. කොහෙද අර ගිහිල්ලා නැවකද කොහෙද දැන් ගිහිල්ලා හිටියා කියනවා. අම්මලා බාප්පලා පුතාලා ඔක්කොම ටික. හරිද? මේ බයිලා ගහන්න එපා. අර ක්‍රිෂ්ණ නඩුව අමුවේ දැන් සාක්ෂි ඇවිල්ලා තියෙන්නේ. දැන් මං හිතන්නේ නව නඩුව ආර දෙකකින් විතර අච්චුව හම්බෙන්න ඕනි. බලමු. අපි බලන් ඉන්නවා අධිකරණයේ තීන්දුව දෙයි. හරිද? මොකද ඉන්දියාවෙන් පවා සාක්ෂි ඇවිල්ලා තියෙන්නේ. ඉන්දියාවෙන් පවා වැඩේ හිර කරන මොකද ක්‍රිෂ් කියලා කියන්නේ ඉන්දියාවේ පවා ස්මග්ලින් කරපු ඩයල් එකක්. ඒත් එක එකතු වෙලා ගහලා තියෙන්නේ. දැන් මේ සාක්ෂි ඔක්කොම ඇවිල්ලානේ තියෙන්නේ. මාධ්‍යවල යනවානේ අපි දකින්නවානේ. ඉතින් බලමු. උසාවියේදී ළඟදී මේ තීන්දුවත් එයි. අර මෙරුවක් දගලනවානේ මේ අන්තිම මොහොතේ ඇවිල්ලා හැපි ඈ. අන්තිම මොහොතේ එන දැකලිල්ලක් දානවනේ. ඒ වගේ තමයි. ඒ අල්ල පරල්ලේ කවුද අර මේ කවුද මේ වැඩවසම් අර අපේ ගුණයය කියනවා වගේ මේ වැඩවසම් කෙනෙක් ඉන්නවනේ. තව වැඩවසම් කෙනෙක්. ඔව් මේ විරාජ් වැඩවසම් මේ කුලියා පිටියේ අන්න මේ අපේ මේ කජු සීයාගේ හොඳ ගෝලෙක්නේ ඈ. කජු සීයාගේ හොඳ ලොල්ලෙක් තමයි. හරිද? මේ හොඳ කොල්ලෙක් තමයි කොල්ලෙක් හොඳ කොල්ලෙක් නේද? හොඳ කකුලා. අන්න මොකද වෙලා තියෙන්නේ? ජනාධිපති උපදේශකවරු පත් කරගත්තනි මේ හාදයා මේ 39ක්ද කොහමද? අර මේ කොටයක් අදින්න ආවේ. කෝටාබේ එළවුවට පස්සේ පොට්ටුවේ සෙට් එක එකතු වෙලා තමන්ගේ ආරක්ෂාවට තමන්ගේ ජනතාවගෙන් ආරක්ෂා වෙන්න තමව ආරක්ෂා කරගන්න කියලා විදායක ජනාධිපතිකම දුන්නනේ. පුදලා පූජා කරානේ ඔය මේ තනි පෙනහල්ලට තනි දමනියට. හරිද? අන්න එතකොට කජුසිය පත් කරගත්ත උපදේශකවරු යාගේ උපදේශකවරුන්ගෙන් එක්කෙනෙක්. හරිද? මොකද කරලා තියෙන්නේ? ඒ උපදේශකත්වයේ යටතේ ඉන්න ගමනුත් මේ හාදයා මේ රට බංකොලොත් වෙලා නැති බංගස්ථාන වෙලා තියෙද්දි සමහරු තාම කියන්න හදනවා මේ රනිලා ගොඩ දාන්න ආව ගොඩ දැම්මයි බම්බුව. ඔන්න යාසේ කරපු වැඩ තමන්ගේ කොල්ලොන්ට ගෝලයන්ට මොකද කරලා තියෙන්නේ? රජයෙන් පඩි ගෙවලා බොරුවට ඒ උපදේශක තනතුර සඳහා වැඩ කරන්න කියලා සේවකයෝ 4 දෙනෙක් දීලා මේ වැඩවසම්ට විරාජ් වැඩවසම්. හරිද? විරාජ් වැඩවසම්ට දීලා එයා ඒක එයාගේ කුලියා පිටියේ සෙඩ් එක වැඩ කරන්න දාලා. එයාගේ ප්‍රයිවට් සෙඩ් එකේ වැඩ කරන්න දාලා ඒගොල්ලෝ 4 දෙනාට ආණ්ඩුවෙන් තමයි රජයෙන් තමයි පඩි ගෙවලා තියෙන්නේ. දැන් බඩු මාත්‍ර. හරි? දැන් ඔන්න ඇරෙස්ට් කරා නඩුව ආවා චෝදනාව ඉදිරිපත් වුණා. හරිද? දැන් බලමු අච්චු හම්බෙයි. ඒක දැක්කහම ඊට වඩා බය වෙලා තියෙන්නේ වෙන මිනිස්සෙක්. කවුද? අර මේ විනාස ප්‍රේමදාස. එයා තමයි. එයාත් බය වෙලා ලූ. හරි? තාම ලූ පත්තෙන් අපිට කියන්න වෙන්නේ. එයාගෙත් එවැනිම කේස් එකක්. කොම එක වල්ලේ පොල්නේ අපි කිව්වනේ. හරිනේ? ඒ නිසා දැන් මේ බයිලා ගහන්න එපා. අපිට කවුද මේ මාලිමාවට ජනවරමක් දීලා තියෙන්නේ. ජනතාව අපි මැන්ඩේට් එකක් දුන්නේ. අපිත් මේ තකාණියක් ගිහලා ඡන්දෙ දීලා ආවේ. මැන්ඩේට් එක දුන්නේ නීති හරියට ක්‍රියාත්මක කරන්න. ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. හරි ලස්සන නඩු ටික හෙනවා. දිනපතා අහනවා. දැන් හෙට අනිද්දා පාස්කු නඩුවත් ඉවර වෙයි. මේ අවුරුදු ඉවර වෙන්න නියමිතයි. මොකද දවස ගානේ අහනවා. අවසාන ටික යන්නේ. එතකොට ඔය ඔක්කොම ටික එළිදරව් වෙනවා. ඒ නිසා හැමෝටම ජම්පරේ අඳින්න වෙනවමයි වෙන්න ඕනි. යුක්තිය වෙනුවෙන් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජනතාවගේ යුක්තිය වෙනුවෙන් ඒ වගේ රට විනාශ කරපු රට නැතිබංකස්ථාන කරපු ජඩ විදියට රට දූෂණයට ලක් කරපු ඒ පර දේශපාලුවන්ට ඔය ඉරණම අත් වෙන්නම ඕනි. ඒ නිසා ඒක ගැන ඒක කවුරුහරි කියනවා අපි කාලකන්ණි සතුටක් ගන්නවද ලව් කවක් නැහැ. ඒක කාලකන්ණි සතුටක් වෙන්න පුළුවන්. ඒක වෙන්න ඕනේ. ඒක හැමෝටම හොඳ පාඩමක්. ඒ නිසා ජය වේවා. බලන් ඉන්න. වැඩවසම්ට මොකද උනේ? වැඩවසම් ඊට සතියකට විතරද කලින්ද කොහෙද ප්‍රෙස් එකක් තියලා කියලා අපේ ගෙදරට ඇවිල්ලා තට්ටු කරන්න කලින් අපි ඔක්කොම එකතුවම කියලා. පොර දැනගෙන ඉඳලා තියලා බඩු මාට්ටු වෙන්න තමයි යන්නේ කියලා. හරි වැඩවසම්. හොඳයි. ගිහිල්ලා එන්න.